පළදරා ඒක මට පූජා කරලා සතුටු වෙන ගහකොළ දිහා බලලා මං සතුටු වෙනවා. ඒ ඉඳා පුතේ හදාගෙන වවාගෙන ඒ වාගේ සෞභාග්‍ය දැක දැක ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන්. Taman අම්මැලි නැතුව වැඩපළ කළොත් මේ මිහිමඩල ලෑස්ති අපිව සතුටු කරන්න. ඉරහඳ ලෑස්ති අපිව සතුටු කරන්න. ගහකොළ ලෑස්ති අපිව සතුටු කරන්න. හමාගෙන එන වාතලේ සෝපාදහම ලෑස්ති අපට උදව් කරන්න. අපි ලෑස්ති නැත්තම් අපි යන්නේ විනාශයටයි. එහෙනම් ඔබ ලෑස්ති වෙන්න අනිත් ඒවාට කලින්. එතකොට ඔබේ සූදානම මත ඒ අයගේ උපකාර උදව් ලබාගෙන ජීවිතේ නිර්මාණය කරන්නට පුළුවන් වාග්ය වාසනාව තියෙනවා. නොගත් උත්සාහයක් ගෙන නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න මහන්සි ගන්න. එල්ලි වෙනකන් කියන්න හිතෙනවා ඉගෙන ගන්න පුතාලා දුවලා. පුතේ වීර්යය වඩන්න නොගත් කැපකිරීමක් කරමි. දැන් ඉස්සර වාගේ පොත් කියවන්නේ පොත් කියවන්නේ. අපිට කියවපුවා චූටි කාලේ කියවපුවා තව පාඩම් 1977 අවුරුද්දේ අපේ සිංහල පොතේ තිබ්බ කවි පන්තියක්. ඒ කවි පන්තිය මට කටපාඩම්. ඒක තියෙන්නේ මේ වීර්ය වඩන එක ගැන. කම්මැලිකම නැති කරලා. වයසක පියා මහලු පියා සහ පුතුන් තුන් දෙනා කියලා. මගේ වයස ආයත මතකයි. ඉස්කෝලේ ගියා. ඔහුගේ පුතුන් තුන් දෙනාම හරි කම්මැලි යන්නිසාම වැඩක් නොකර නිකන් කෑම පුරුදුව හිටියා. මෙහෙම කලක් ගත වුණේය මහලු පියා ලෙඩ වුණේය. අවසානය ලං වුණේය එවිට තුන් දෙනා. පියා ළඟට ඇවිදිල්ලා ඇඬුවෝ පා දෙක අල්ලා. එවිට පියා හිස සොල්ලා මෙහෙම පැවසුවා. දරුවෙනි මාමිය ගිය කල අයිති වන්න නැත දේපල. ඒත් නිදානෙක සුල මුල සිහියට ආවා. මගේ ගොවිපලේ උඹලා අඩියක් යට බිම කොටලා පස පෙරලා බලපල්ලා නොදුටු නිදානේ. පියාගේ පන සැඟ උනේ මලගම වැඩ නිම උනේ. නිදානේ ගැන සිහි උනේ පුතුන් නටවා. තුන් දෙනාම යොදමින්වත් පෙරලූ බිම ගොවි තැන් කර යහමින් අස්වනු ලං කරගත්තු සොහොයුරෝ. ඔගේ කාවියක් දෙකක් අඩුයි. 1977 කිව්වේ. ඒක අදත් පුතේ මට වළංගුයි. අදත් මට ඒක ලොකු හයියක් අත්දැකීමක්. මේ ලෝකේ වටේ යන ගමනට කම්මැලි පුතුන්ට තාත්තා මරණ මංචකයේදී හරි පාඩමක් උගන්වන්න ඕනේ කියලා අන්තිමටම කියනවා පුතේ දැන් කරන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් මගෙන් ජීවත් වුණා උඹලා. මං අද මැරෙනවා. මං නැති කාලෙක උඹලාට ජීවත් වෙන්න මං නිධානයක් දාලා තියෙනවා වත්තේ. මං මැරුණායින් පස්සේ ඒකවත් අරගෙන ජීවත් වෙලා අඩියක් යට කොටනකොට උඹලට හම්බෙයි කියලා අරුන්දම මැරුණා. හැබැයි තැන කිව්වේ නැහැ. අක්කර 5ක් විතර තියෙන ඉඩමේ තැන නොකිය උන්දම් මැරුණා. බලන්නකෝ උපක්‍රමශීලී බව. ඊට පස්සේ මෙවුන් දැන් මිනිහ වලදාලා ඔක්කොම ඉවරලා තුන් දෙනාම කතා වෙලා ගත්ත හොඳ උදුළු තුනක් කෙරවලේම ඉඳලා පෙරලගෙන යන්නේ ආයේ. අතාරින්නේ නැහැ එක අඟලක්වත්. ඇයි එතන තිබ්බොත්? එහෙනම් අඟලෙන් අඟලට පෙරලගෙන යනවා. ඉතින් මේ ඉවරයිද? තව පොඩ්ඩයි. අන්තිම ටිකක් අවසාන පිළිල්ලටම පෙරළුවා. පොඩි උන් දෙන උදුළු දෙක විදික්කලු ලොක්ක මරන කොට බොරු කියලා මරන්නේ කියලා.
ඒ ගමන ලොකු පුතා හැරිලා බලලා වත්ත දිහා මල්ලි කට අප්පච්චි ඇත්ත කියලා නේද අපිට මෙච්චර කාලයක් කියපු එක අපිට තේරුන්නේ ඒ හින්දා අප්පච්චි බින් අඟලක් පෙරලලා නැති අපිට මේ අක්කර පහ පෙරලන්න පාර කියලා දෙන්නේ මල්ලි දැන් අමාරු වැඩේ කරලා තියෙන්නේ පෙරලලානේ තියෙන්නේ හදමු බතල කියලා බතල හැදුවලු අක්කර පහේ මාස 3යි පෙරලන පිටල්ලට නිදම් වස්තු ආවලු බලන්න මේක අතීතයට වර්තමානයට අනාගතයට වටිනා බණ සිංහල පොතේ ලියලා තියලා තිබ්බා අපේ කාලේ. ඒවා කියවපු එක ඒක පාඩම් කරපු එක මොන තරම් වටිනවද කියලා බලන්න. මේ දැන් ඉන්න දරුවන්ට ඔයාලා පුළුවන් නම් කියන්නකෝ පොතේ තියෙන කල්පන්තියක් කියන්නේ. නෑ. අම්මාට උවමනාව තියෙන්නේ කොල්ලාව උගන්වනවා කියලා කෙල්ලට උගන්වනවා කියලා රස්තියාදුවේ යවලා කම්මැලි කුසීත ජීවිතය වරදගත්ත කම්මැලියෙක් තනන්න. ඒ පාපයේ සාපය මේ ලංකාව දැන් මුක්ති විඳිනවා. ඒකෙන් එහා යන්න නොගත් උත්සාහයක්ගෙන නොකරපු හොඳ වැඩ කරන්න පටන් ගන්න. අවසාන වෑයම නොපසුබස්නා වීර්ය uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් නොගත් උත්සාහයක්ගෙන කරගෙන ආපු හොඳ වැඩ නොකඩවා ඉදිරියට පවත්වාගෙන යන්න නිර්මාණශීලීව ඉස්සරහට පවත්වාගෙන යන්න තව ලස්සනට ඒ පින් කටයුතු යහපත් දේ කරගෙන යන්න වීරිය කරන්න. අවබෝධයෙන් කැමැත්ත ඇතිව ප්‍රීතියෙන් නොපසුබස්නා වීරියෙන් නැවත දකිමින් බලමින් ඡන්දේ දාන්න කියලා කියන්නේ නේද? ඔව් ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. නැවත බලමින් ඡන්දේ දාන්න. මොකේද? මෙච්චර කාලයක් කරගෙන ආපු හොඳ වැඩ කරගෙන යන්න ඉදිරියට. අරකට කමක් නැහැ. ඒකත් කමක් නැහැ. හැබැයි බුදුහාඳුරුවන්ගේ මේ සූත්‍ර දේශනාවේ කියන්නේ මෙච්චර කාලයක් නොකරපු පව් කරපු පව් අත්හරිමින් නොකරපු හොඳ වැඩ ආරම්භ කරමින් කරගෙන ආපු යහපත් දේ ඊටාම ලස්සනට නිර්මාණශීලීව නොකඩවා ඉදිරියට පවත්වාගෙන යන්න වීරිය කරා. ඒ තමයි සතර සම්‍යක්පදාන වීරිය නොපසුබස්නා වීරිය බුදුහාඳුරු දේශනා කොට වදා. ව්‍යග්ගපජ්ජ පරම්පරාවේ තරුණ දරුවන් ඇතුළු ඒ පරපුරේ සතර වරිගයක නෑයන්ට මේක කීවා. ධර්ම ඥානයෙන් සුපෝසිතාය අහුම්කන් දෙමින් නැවත දේශනා කරන්නට සිහි කැඳෙව්වාම බුදුහාඳුරු ඉතුරු ටිකක් දේශනා කොට වදාලා මොකද්ද? උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා. දෙවෙනි කොටස ආරක්ක සම්පදා. හම්බ කෙරුවට මදි රැක ගන්න ඕන. ලැබුණාට මදි රැක ගන්න ඕන. දුන්නාට මදි දුන්නු දේ ගත්තු දේ ආරක්ෂා කරගන්න වීරිය කරන්න ඕන. මොකද්ද ඔයාලට මේ වෙනකොට ජීවිතේ හම්බෙලා තියෙන වටිනාම එක? මේ මනුස්ස ලෝකේ ඔබට ලැබිලා තියෙන වටිනාම එක මොකද්ද? ඔබට ලැබිලා තියෙන ඔය ජීවිතය. ඔය මනුස්ස ජීවිතේ තමයි වටිනාම වස්තුව. ඒක නැති දාට අනිත් ඒවා ඔක්කොම ඉවරයි. නේද?
ඔබ වටේ තියෙන මේ සියලුම වස්තුන්ගේ සැප විඳින්න නම් ඔබ ඉන්න එපා. එහෙනම් රැකෙන්න ඕනේ වස්තුව මොකද්ද? තමන් රැකෙන්න ඕන. තමන් ආරක්ෂා වෙන්න ඕන. තමන් රැකිලා ආරක්ෂා වෙලා ඔබ වටා තියෙන දේවල් ආරක්ෂා කරන්න වීරිය කරන්න. ඔබේ දරුවෝ ආරක්ෂා කරන්න, බිරිඳ ආරක්ෂා කරන්න, අම්මා ආරක්ෂා කරන්න, තාත්තා ආරක්ෂා කරන්න, තමන්ට පැවරිලා තියෙන, ලැබිලා තියෙන ත්‍යාග, වරප්‍රසාද, ඉඩම් කඩම්, යාන වාහන, හරකබාන, රන් රිදී මුතුමැණික්, දේපලවත්කම්, රැකී රක්ෂා, වෘත්තීන් මේ සියල්ල ආරක්ෂා කරගෙන පිම්මන්ත ගමනක් සුවසේ සැපසේ ඉදිරියට පවත්වාගෙන යන්න වීරිය කරන්න. අපි රකින්නේ පුතා නේ? අපි රකින්නේ මේ පැත්තේ පඩිය කීයද? දවසට 3000යි. මිනිහෙකුගේ මාසික දවස් 30ම වැඩ කෙරුවොත් ආදායම රුපියල් 90000. 30 පැත්තකින් තියලා දවස් 20ක්වත් වැඩ කෙරුවොත් 60000ක් හම්බ කරන්න පුළුවන් නේද? මේ ගමේ අස්සසුම ගන්න කීයක් ඉන්නවද? ඈ? ඔව් පල් හොරු. ඔව් ඔක්කොම පල් හොරු අස්සසුම ගන්නවා නේද? පල් හොරු. නායකාරයෝ උපදින්නේ කිරිහරක් වෙලා, බරාදින ගොම් වෙලා, නැත්තත් නැතුව. ඒ අකුසලයේ ස්වභාවය මම මේ කිව්වේ මේක සත්‍යයි. ඔබ ආණ්ඩුවට හරි ලෝකයට හරි වංචා කරනවා කියවට මේ රටේ හිඟන්නටත් එක්ක ඒ වංචාව පොදුයි. ඔය අස්සසුම කරනවා නේද? ඕක අස්සසුම ගන්න ඕනේ නෑනේ දවස් දෙකක් කුලියට ගියාන 5000ට අඩු අයට තමයි දෙන්නේ. දවස් දෙකක් ගියාම 6000යි. ගෑණි මිනිහා දෙන්නම ගියොත් රුපියල් 10000යි. අයිංගා කන්න ඕනද පුතා? අයිංගා කන්න ඕනේ. නමුත් අපේ හිඟන ගතියක් තියෙනවා. නෑ කිය අනුන්ට අතපාලා ලෝකයේ ඉදිරියේ තමන්ගේ ආත්ම ගෞරවය විනාශ කරගන්නවා. ඕක ගන්න මොනතරම් රාත්‍යාදු වෙන්න ඕනද? එකේ කාල මුක්ටි අල්ලන්න ඕනද? පුදුම හිඟා ගෑමන්නේ අත්තරින්නේ. අත්තරල ශක්තියෙන් ජීවත් වෙන්න මාන්සි ගන්න. හදන්න ගහකොළ වත්ත පිටියේ. ස්වාමීන් වහන්සේ ආලි දැන් මං ඉන්නේ රක්ෂිතයයිනේ. මගේ පන්සල තියෙන්නේ රක්ෂිතයක් අයිනේ. මං ඔය වවන ඉඩම අක්කර 5යි කාලක් තියෙනවා. ඒක තියෙන්නේ රක්ෂිතේම. අලියෝ එනවා, රිලව් එනවා, වඳුරෝ එනවා, ඌරෝ එනවා, නාන ප්‍රකාරයේ උන් එනවා. මොනරු සිය ගානක් ඇති. හැබැයි මේ මැද්දේ මං පුතා ඒකෙන් ගන්න තියෙන ඵලය ගන්නවා. එක මිනිහෙක්වත් යායවත් හදලා නැහැ. මම මඤ්ඤෝ කවලවල් 1000ක් විතෝලා තියෙනවා. කෑවොත් කාපුදේ. කෑවොත් කාපුදේ. මගේ අය අඩු වෙන එකක් තියෙනවා. තෙල් ගැව්වේ නැත්තම්, පොර ගැව්වේ නැත්තම්, වතුර ගැව්වේ නැත්තම් දැන් ඉස්සරටත් වඩා හරි ලේසි යමිල වවන්න. වැස්ස වලාහක දෙයියෝ බිම් බලා ගත්ත ගමන්. බලන්නකො වෙනදා මේ කාලේ වෙනකොට වැව්වල මෙච්චර වතුර නැන්නේ. මේ සැරේ අගෝස්තුවටවත් හිතුන්නේ නැහැ. වෙන අවුරුදු වල පොල් ගහක අතු 9ක් වැටෙනවාලු නවම්මහි. මූදේ නව වලල්ලක් හිඳෙනවලු නවම්මහට. ඒ තරම් කාස්ට පෑවිල්ල. ඔයාලා මතක් කරලා බලන්නකෝ. දාලා පිච්චිලා ගිහිල්ලා අක්කර ගණන් ගිනි ඇවිලෙනවා ඉඩෝරේට. දැන් තියෙනවද? නෑ. හරිත වර්ණයෙන් පිරී ගිය කොළ පාට දසුන්වනේ.
එහෙව් රටේ ජීවත් වෙන්න වරම් නැහැ කියන්නේ. අපි රැකගෙනද අපේකම. අපි ගොඩනැගිලාද අපේකම මත. අපි යන්නේ පුතා පව් ගමනක්. ඒකෙන් අත මිදිලා පිම්මන්ත ගමනක් යන්න අතීතයේ මුතුන් මිත්තෝ අපට දායාද කළ ආගම දහම, ජාතික ගුණ, සංස්කෘතික ලක්ෂණ, පාරිසරික වටිනාකම් මේ හදලා වවලා දීලා තියෙන වැව්, ඇලදොල, ගහකොළ තුරුලතා ජීවමාන කරගෙන ඒවා ආරක්ෂා කරගෙන ඒ ගුණයන් ආරක්ෂා කරගෙන ඔවුන්ගේ නම් ගොත්වලට පින් දෙමින් ජීවිතේ ඉදිරියට අරන් යන්න මහන්සි ගන්න. ඒක සතුට සැනසීම මතින් සැප විඳින්න ඔබ කරගන්නා ලද ලාභයක්. එතෙන්ට එන්න මහන්සි ගන්න. තුන්වෙනි කාරණය වියංගපද්‍ය පරපුරට බුදුහාඳුරෝ දේශනා කළ කල්යාණ මිත්‍රතා. සතුටින් සැපසේ ජීවත් වෙන්න නම් කල්යාණ මිත්‍ර භාවය ඕන. දැන් ඉන්නේ පාප මිත්‍රයෝ ගොඩක්. මේ ගම්වල කල්යාණ මිත්‍රයෝ ඉන්නවද? වැඩිපුර ඉන්නේ පාප මිත්‍රයෝ. දරුවෙක්ව සමාජයට දාන්න බය බෑ. මිත්‍ර කණ්ඩායම් විසින් විනාශයට අදගෙන යනවා. මේ මෑතකදී දදුරුවයට ගිහිල්ලා අවුරුදු 15 ළමයි උපන්දිනයක් සමරන්න. කෙල්ල 3 දෙනයි කොල්ල 3 දෙනයි. වතුර ගැන දන්නේ නැති, දියප ගැන දන්නේ නැති, දදුරුවේ සැඩපහර ගැඹුර ගැන නොදන්නා පව්කාර චණ්ඩාල ගතිය ඔළුවට ආපු මේ කොල්ලෝ පැන්නා වතුරට. කෙල්ලන්ව සතුටු කරන්න ගිලුනායකෙක් යට දවස් 3කට පස්සේ වැලි කන්දක් ඇතුලේ තිබිලා හම්බුණා. බලන්න පවුලට හිටපු එකම කොල්ලා. අපි හිතන විදිය, දකින්න විදියේ වැරද්ද. මිත්‍රයාව ආරක්ෂා කරන එකානේ කල්යාණ මිත්‍රය. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතු අම්බුමෙන් පිටු නොපාවිති. බිත්තියක අඳින ලද රූපයක් සදාකාලිකව තමා දෙස බලා සිටින්නාසේ මිත්‍රයා දුකේදී සැපේදී ළඟින් ඉඳගෙන මිත්‍රයාගේ යහපතම ප්‍රාර්ථනා කරන උත්තම ගුණයේ යුක්තයි. අපේ ගම්වල එහෙම අය හිටියේ පුතේ. ගමක දරුවේ පාරේ යනවනම් ගමේම වැඩි හිටියෝ ඒ දරුවගේ අම්මයි තාත්තයි වාගේ. අර දරුවව ආරක්ෂා කරනවා. එහෙම තිබිච්චි අපේ ගම් දැන් බලන්නකෝ. අල්ලපු ගෙදර කාට හෙන ගැහුවත් බලන්න නැති මට්ටමට গুপ্ত ආත්මාර්ථකාමී බවක් නේ තියෙන්නේ. ඔව්. ඔයාලම නෑයෝ කියලා කියනවා නේද? නෑදෑයෝ කියලා නේ කියන්නේ. අර සර්ණපාල වුන්දාගේ නෑයෝ මේ ඔක්කොම. ඕ. සර්ණපාල වුන්දා හිටියා නම් හොඳ කියයි විතරේ. නෑයෝ කියලා කියන්නේ කාටද? උපාසකම්ම. කාටද නෑයෝ කියන්නේ? සාති ගැත්ත පුතේ. අහුවෙච්ච එක කන එක. ඔව් යකඩයක් මිදුලේ තිබ්බත් ඒකත් කනවා පුතා. ඔව් කාලා බලන්න පුළුවන්ද කියලා. යකඩේ වටේට බඳිනවා වේපස්. පැදුර එළියට දාලා තිබ්බොත් ගන්න ඉස්සෙල්ලා කනවා. ඒ වගේ තමා දැන් ඉන්න පෞකාර මිත්‍රයෝ. හැබැයි පුතේ සැබෑම නෑයා කියලා කියන්නේ විශ්වාසවන්තයා. විශ්වාසා පරමා ඥාති. අනිත් නෑකම් බොරු. දැන් නිකන් හිතන්නකෝ ගෑණී මිනිහයි නෑදෑකමනේ නේද? අඹුවයි සැමියයි. මේ විශ්වාසය නැත්තම් ඉවරයි නේද? වංචාව බොරුවක් නේද තියෙන්නේ? නිකන් ඔබම හිතලා බලන්න
මේ ගල් කන්ද ගම ආවට සහ ගල් කන්ද ගම කී දෙනෙක් ජෝඩු කැඩිලා ඉන්නවද කියලා? කී දෙනෙක්ගේ නම් ජෝඩු කැඩිලාද? විශ්වාසය බිඳිලා. විශ්වාසය තිබ්බොත් පමණයි නෑකම තියෙන්නේ, රැකෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ විශ්වයටම සාධාරණ ධර්මයක්. සදාකාලික ධර්මයක්. විශ්වාසා පරමා ඥාති. විශ්වාසය මත පවතින. දැන් කෙල්ල පැනලා යනවා. කෙල්ලගේ හොඳම නෑ අම්මා. අම්මා මොකද කරන්නේ? කට්ටඩිය ගාවට ගිහිල්ලා මිරිස් අඹරනවා. මිරිස් පුච්චනවා. දෙහි කපනවා. ලුණු කැට ගිනි අඟුරු කොට දානවා. පට ගාලා පුපුරනවා වාගේ මෙවුන් පිපිරිලා විසි වෙන්න ඕන. ඒගොල්ලෝ සිල් ගන්නවා. බෝධිය ගාව භාවනා කරනවා. උඩ දිශාවේද යට දිශාවේද උතුරු දිශාවේද දකුණු දිශාවේද නැගෙනහිර දිශාවේද යන දස දිශා භාගයන් වූ සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. ලෝකී අපායට අරුණ නිවනට